හෙලෝ යාළුවනේ, ඉතින් ඔන්න ඔයාලා අද එකතුලා ඉන්නේ සදේ රශයෙන් YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න අද අපි නෙළුම් කුල්ල බලන්න තමයි යන්නේ. ඉතින් නෙළුම් කුල්ල කිව්වට නෙළුම් කුල්ල චුට්ටක් පාස් කරලා යනවා. ඉතින් අපි යම් එහෙනම් බලන්න කට්ටිය නැග ගන්න ගමන් ඉන්නේ. මට නැග ගන්න කට්ටිය හරි. එහෙනම් අපි බස් එක ස්ටාර්ට් කරගමු. හරි, එහෙනම් බස් එක ස්ටාර්ට් කරගෙන ලයිට් ටිකක් දාගෙන වහිනවා. අපි වයිපරේ දාගමු. ඉතින් මේ තියෙන බස් එක කොහොමද? මගේ බස් එක කොහොමද? හොඳයි නම් කට්ටිය කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා නිකන් ඉන්න එපා. channel එකට subscribe පාරකුත් දාගෙන like වීඩියෝ එක like එකකුත් දාගන්න. දාන්න. ඔන්න එහෙනම් ඉතින් අපි ගමන පටන් ගත්තා. ඉතින් අපි යන් සුබමෝතින් බස් එකේ. ඉතින් වහින එක තමයි ප්‍රශ්නේ. ලයිට් ටිකකුත් දාගෙන යන්. වහින එක තමයි ප්‍රශ්නේ. පේන අයියා. හරි, ඉතින් යනුනේ මට මේ බස් එකේ ඉතින් යනුනේ ඊසි ඉතින් අතට කෙලින්ම ඊසි. වංගෝ බානා දැක්ක නේද මගේ වංගුව? ඕම දෙක. දැක්කනේ මේ බස් ගේම් එකේ ඉතින් මං ඒ කාලිදන් ගහන එකනේ මට ඕක ඊසි යාළුවනේ. ඉතින් ඒ වගේම මගේ channel එකේ තවත් ඔය වගේම මේක වගේම තව වීඩියෝ එකක් දාලා තියෙනවා. බලලා නැති අය බලන්න ගිහිල්ලා දැම්ම කියන්නේ මේක බල්ලේ වල යන්නේ. ඉතින් මේක මට ඊසි. මම මේක කියන්නේ අවුරුදු කියන්නේ දැන් මේක මට පටන් ගත්ත වර්ෂය මතක නැහැ. කොහොම හරි මේ ගේම් එක ආපු දවස්වල ඉඳන්ම මම ගහනවා. පළවෙනි මොඩ් එකේ ඉඳන්ම ගහනවා මම. ඉතින් අපි දැන් නෙළුම් කුල්ල පාස් කරලා ගියා යාළුවනේ. මේ යන ගමන් ඉන්නේ නෙළුම් කුල්ලත් පාස් කරලා. ඉතින් වංගු තමයි තියෙන්නේ. මේ බංකරේ යටින් ඇද්දි තමයි එදාම ආව හැප්පුණා. හරි, වංගු ඊසි යාළුවනේ මට. පොඩ්ඩක් එතන කෙලුණා. අවුලක් නැහැ. බස් එක කිසි ප්‍රශ්නයක් නැත්තම් පිටත් අවුලක් නැහැ. එහෙනම් අපි ලයිට් එකක් දාගමු. පාස් ලයිට් එක. බස් එකක් එනවා. හරි අවුලක් නැහැ. ඒකත් අවුලක් නැහැ. ෂේප් එක ගියා. දැන් ඉතින් තියෙන්නේ යාළුවනේ කෙලිම පල්ලමක් තමයි. ඉතින් අපි පල්ලම තමයි දැන් බහින්න ඕනේ. පල්ලම නම් අවුලක් නැහැ. දැන් නැත්ද ඉතින් යාළුවනේ කාලෙකට පස්සේනේ බස් එක අතර පොඩ්ඩක් ගත්තේ. ඒ හින්දා දන්නේ නැද්ද ඉතින් ඩාන් වෙනවා ඩූන් වෙනවා. මම තමයි. හරි. දැන් මම මේ ස්ලෝ එකේ ටිකක් යාළුවනේ යන්නේ. දන්නේ නැද්ද යාළුවනේ පොඩ්ඩක් ඉතින්. කලින් කිව්වේ ඩාන් වෙනවා ඩූන් වෙනවා. ඉතින් ඔහොම මෙතන වාහනයකුත් පෙරලිලා ෂේප් එකේ යන් අපි. දැන් තියෙනවා ඉතින් අපි හරවන්න තමයි දැන් තියෙන්නේ කෙලින්ම. මං හිතන්නේ මේ නෙළුම් පොකුණ. නෙළුම් කුල නෙමෙයි මේ නෙළුම් පොකුණ. ඉතින් යාළුවනේ දැන් අපිට උතනින් හරවන්න තියෙනවා. මේ නෙළුම් පොකුණට තමයි අපි යන්නේ. ඉතින් උතනින් හරවගමු. පාස් කරලා යන්න නැත්ද යාළුවනේ? අවුලන්නේ. හරි. දැන් අපි හරවගමු. හරවන්න. හරි. දැන් අපි ෂේප් එකේ මේ ටික ස්ලෝ එකේ කියන්න බෑනේ. හරි, ඉතින් යාළුවනේ ඔන්න ඉතින් අපි තැනට ආවා. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මෙහා පැත්තේ තියෙන bell icon එක click කරගෙන වීඩියෝ එක like එකකුත් දාලා අමතක කරන්න එපා. comment එකකුත් අනිවාර්යයෙන්ම දාන්න. එහෙනම් අපි ගිහින්